හලෝ යාළුවනේ SP පන්තියට සාදරයෙන් පිළිගනිමු. දැන්ම subscribe කරලා bell එක ඔබන්න. ආයිබෝවන් දරුවනේ. අද අපි මේ අපූර්ව විවරණයෙන් ගෙන එන්නේ පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට නිතරම වගේ එන හැමෝම ආස කරන ගැටලුවක් විසඳන ආකාරයයි. හැබැයි මේක නිකන් ගණිත ගැටලුවක් නෙවෙයි. හොඳයි. අපි අද වැඩ කරන්න යන්නේ හරියටම දක්ෂ රහස් පරීක්ෂකයෝ වගේ. එක එක හෝඩුවාවන් එකතු කරලා කොහොමද නිවැරදිම පිළිතුර හොයාගන්නේ කියලා අපි අද බොහොම විනෝදෙන් ඉගෙන ගනිමු. ඔයාලා කවදා හරි අහස දිහා බලලා කල්පනා කරලා තියෙනවද අර රෑනක් පිටින් යන කුරුල්ලන් කොහේ යනවද කියලා? සමහර කුරුල්ලන් එක පැත්තකට යනවා, තවත් කුරුල්ලන් වෙනත් පැත්තකට යනවා. අද අපේ ගැටලුවත් පදනම් වෙලා තියෙන්නේ අන්න ඒ වගේ පියාසර කරන කුරුළු රංචු කිහිපයක් ගැන පරීක්ෂකයෙක් කරපු අපූර්ව නිරීක්ෂණයක් මතයි. මේ තියෙන්නේ අපේ අද දවසේ රහස් පරීක්ෂක පුවරුව. එකවරම බැලුවම මේ රූප සටහන ටිකක් පැටලිලි සාගතයි වගේ පේනෝ නේද? කොටු ගොඩක්, තිත් ගොඩක්, ඊතල ගොඩක් එක ප්‍රකාශ තුනකුත් දීලා තියෙනවා. හැබැයි කිසිම බියක් ඇති කරගන්න එපා දරුවනේ. අපි රහස් පරීක්ෂකයෝ විදිහට මේ ලොකු ගැටලුව පොඩි කොටස් වලට කඩාගෙන එකින් එක පරීක්ෂා කරලා බලමු. පළමු පියවර අපි මුලින්ම මේ රූප සටහන හරියටම තේරුම් ගනිමු. ඕනෑම දක්ෂ රහස් පරීක්ෂකයෙක් තමන්ගේ පරීක්ෂණය පටන් ගන්න කලින් තරඟේ නීති රීති හොඳින් තේරුම් ගන්න ඕනේ. මෙන්න මේකයි මෙතන තියෙන වැදගත්ම දේ. මේ සෑම කොටුවක්ම එක කුරුළු රංචුවක්. කළු පාට තිත් වලින් පෙන්වන්නේ ඒ රංචුවේ ඉන්න කුරුල්ලන් ගණනයි. ඒ වගේම ඒ කොටු ඇතුලේ තියෙන ඊතලයෙන් පෙන්වන්නේ ඒ කුරුල්ලන් පියාසර කරන දිශාවයි. හරිම සරලයි නේද? දෙවන පියවර නැගෙනහිර සහ බටහිර දිශාවන් හඳුනා ගනිමු. දැන් අපි අපේ හෝඩුවාවන් ටික සංවිධානය කරගන්නයි යන්නේ. අපිට දීලා තියෙන ප්‍රකාශ වලින් අහන්නේ නැගෙනහිරට ගිය කුරුල්ලන් සහ බටහිරට ගිය කුරුල්ලන් ගැනයි. ගැටලුවේ පැහැදිලිවම සඳහන් වෙනවා දකුණට තියෙන ඊතලයෙන් නැගෙනහිර දිශාවත් වම් පස්සට තියෙන ඊතලයෙන් බටහිර දිශාවත් පෙන්වනවා කියලා. හරියට සිතියමක් බලනවා වගේ අපි මේ ඊතල දිහා හොඳින් අවධානය යොමු කරමු. අපි අපේ පහසුවට මේ වගේ වගුවක් හදාගමු. දකුණට ඊතලයේ තියෙන කොටු, ඒ කියන්නේ 1, 3, 5 සහ 7 කියන කොටු නැගෙනහිරට යනවා. දැන් වමට ඊතලයේ තියෙන කොටු බලමු. 2, 4, 6 සහ 8 කියන කොටු වල ඊතලයේ තියෙන්නේ වමටයි. දැන් අපි අපේ දත්ත ටික බොහොම ලස්සනට පිළිවෙලකට වෙන් කරගත්තා. අපේ පරීක්ෂණයේ මූලික වැඩ කටයුතු සාර්ථකයි. තුන්වන පියවර පළමු ප්‍රකාශය පරීක්ෂා කරලා බලමු. අපේ පළමු ප්‍රකාශයෙන් කියන්නේ බටහිර දිශාවට පියාසර කළ මුළු කුරුල්ලන් ගණන නැගෙනහිර දිශාවට පියාසර කළ කුරුල්ලන් ගණනට වඩා වැඩි කියලයි. මේක හොයාගන්න නම් අපි අර වෙන් කරගත්ත කොටුවල ඉන්න කුරුල්ලන් එකතු කරන්න ඕනේ. නැගෙනහිරට ගිය අය බලමු. 3යි 2යි 6යි 4යි. එකතුව 15යි. දැන් බටහිරට ගිය අය බලමු. 5යි 4යි 1යි 4යි. එකතුව 14යි. බලන්නකෝ දරුවනේ නැගෙනහිරට කුරුල්ලන් 15ක් යනකොට බටහිරට යන්නේ කුරුල්ලන් 14යි. ප්‍රකාශයේ කියවේ බටහිරට යන ගණන වැඩි කියලානේ. ඒත් අපේ ගණනය කිරීම වලින් ඔප්පු වුණා බටහිර අගය අඩුයි කියලා. ඒ නිසා ඒක අපිට අටවපු මුගුලක්. පළමු ප්‍රකාශය සම්පූර්ණම වැරදි. හතරවන පියවර අපි දැන් දෙවන ප්‍රකාශය පරීක්ෂා කරමු. අපි දැන් යමු අපේ ඊළඟ හෝඩුවාවට. දෙවන ප්‍රකාශයෙන් කියන්නේ කුරුල්ලන් 4 දෙනෙකුගෙන් යුත් රංචු සියල්ලම පියාසර කර ඇත්තේ බටහිර දිශාවට යචේලයි. හරියටම තිත් 4ක් පියර කොටු ටික විතරක් අපි තෝරාගනිමු. අපිට පේනවා 4 වෙනි, 7 වෙනි සහ 8 වෙනි කොටුවේ තමයි හරියටම තිත් 4 බැගින් තියෙන්නේ. 4 වෙනි සහ 8 වෙනි කොටු වල ඊතලයේ වමට, ඒ කියන්නේ බටහිරට තමයි තියෙන්නේ. ඒ ටිකක් හොඳට බලන්න අර 7 වෙනි කොටුව දිහා. ඒකේ ඊතලය තියෙන්නේ දකුණට. ඒ කියන්නේ ඒ රංචුව පියාසර කරන්නේ නැගෙනහිරට මිසක් බටහිරට නෙවෙයි. ප්‍රකාශයෙන් කිව්වේ 4 දිනාගේ රංචු සියල්ලම බටහිරට යනවා කියලා නේද? 7 වෙනි කොටුව නිසා ඒ කතාවත් බොරුවක් වෙනවා. එහෙනම් දෙවන ප්‍රකාශයත් වැරදි. අපේ පරීක්ෂණය බොහොම හොඳට ඉදිරියට යනවා. පස්වන පියවර දැන් අපි අවසාන ප්‍රකාශය, ඒ කියන්නේ තුන්වන ප්‍රකාශය පරීක්ෂා කරමු. අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ එකම එක ප්‍රකාශයයි. තුන්වන ප්‍රකාශයෙන් කියන්නේ නිරීක්ෂණය කළ පළමු කුරුළු රංචු 3 මුළු කුරුල්ලන් 10 දෙනෙකු සිට ඇත කියලයි. මේක නම් හරිව සරල පියවරක්. අපි මුලින්ම 1, 2 සහ 3 කියන කොටු තුන ගනිමු. පළවෙනි කොටුවේ තිත් 3යි, දෙවෙනි කොටුවේ තිත් 5යි, තුන්වෙනි කොටුවේ තිත් 2යි. දැන් අපි මේ සංඛ්‍යා තුන එකතු කරමු. 3ට 5ක් එකතු කළාම 8යි, 8ට 2ක් එකතු කළාම 10යි. හරියටම හරි.
පළමු රංචු තුනේ එකතුව හරියටම 10යි. මේක අපූර්වට අපේ තුන්වන ප්‍රකාශයේ තියෙන අගයට සමාන වෙනව නේද? අවසන් පියවර. එහෙනම් මොකද්ද මේ ගැටලුවේ නිවැරදි පිළිතුර? හොඳයි. අපේ පරීක්ෂණයේ සියලුම සාක්ෂි දැන් අපි ගාව තියෙනවා. අපි පළමු ප්‍රකාශය පරීක්ෂා කළා ඒක වැරදි. දෙවන ප්‍රකාශයත් වැරදි කියලා අපි ඔප්පු කළා. හැබැයි තුන්වන ප්‍රකාශය අපේ දත්තවලට හරියටම ගැලපුණා නේ. ඒ නිසා නිවැරදි ප්‍රකාශය වන්නේ මේ තුන්වන ප්‍රකාශය පමණයි. දත්ත භාවිතා කරලා නියම රහස් පරීක්ෂකයෝ වගේ උගුල් වලින් බේරිලා නිවැරදි පිළිතුර හොයාගත් එක ගැන මම දරුවන් හැමෝටම සුබ පතනවා. දැක්ක නේද දරුවනේ කොයිතරම් ලොකු සංකීර්ණ ගැටලුවක් වුණත් ඒක කුඩා කොටස් වලට කඩාගෙන ඉවසීමෙන් සහ පිළිවෙලකට පියවරෙන් පියවර සිටුවොත් ඒක පහසුවෙන්ම විසඳන්න පුළුවන් කියලා අද අපි ඉගෙන ගත්තා. ඊළඟ වතාවේ විභාගයේදී මේ වගේ ගැටලුවක් දකිනකොට අද අපි පාවිච්චි කරපු මේ රහස් පරීක්ෂක ක්‍රමය පාවිච්චි කරලා ලේසියෙන් උත්තරේ හොයාගන්න ඔයාලටත් පුරුවන්. තවත් මේ වගේ අපූර්ව පාඩමකින් හමු වෙනතුරු අධිගෙනගත්ත දේවල් තවදුරටත් පුහුණු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. අපේ වීඩියෝ එක බැලුවට ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න.